hello, welcome back to my channel. ඔන්න ඉතින් අද මම යනවා කාලෙක ඉඳන් ගන්න බලන් ඉඳපු දෙයක් මේක ඒක අරගෙන ඉන්න මොකද්ද කියලා නම් අද මම গিitar එකක් ගන්න යනවා. මේක මම කාලයක් තිස්සේ ගන්න බලන් ඉඳපු දෙයක් මට ගන්න බැරි වුණා. හැබැයි මම තාත්තා කිව්වා යන් ගිහිල්ලා අරගෙන එන්න නැත්නම් ඕක ගන්නේ නැහැ කියලා. ඉතින් උදේ පාන්දරම මායි මල්ලි තාත්තයි මේ යන්න ලෑස්ති වෙන්නේ গিitar එකක් අරගෙන එන්න. වැඩි දුරකට නෙමෙයි ගෙවල් ළඟ තමයි තියෙන්නේ ෂොප් එක. ඉතින් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න අපි යන ගමන් ඉන්නේ ෂොප් එක ගාවට. මෙතනදී මල්ලිට ෆෝන් එක වීඩියෝ එක අල්ලලා ඊට පස්සේ ඒක කැමති නෑ වීඩියෝ එකට ඉන්න. ඒකයි ඊට මේට ඔය ඇමරෙන්න කරන්නේ. ඉතින් දිගටම ඉන්න මොකද වෙන්නේ කියලා අපි බලමු. මේ වාන්දර මාවට තාම ගේට්ටු අහලා කඩේ අරලත් නෑ. තාම උදේම গিitar එකක් ගන්න. මල්ලි මායි තාත්තයි තාත්තා තියලා විතරයි. තාත්තා තියලා ඉතින් කතාරට පස්සේ ෂොප් එක ඒගොල්ලෝ හැරියට පස්සේ අපි දැන් ඇතුළට ගිහිල්ලා ගිටාර්ස් ටික බලන්න ඕන. ඉතින් ඇතුළට ගියාට පස්සේ බලමු කොහොමද මොන වගේ ගිටාර්ස් තියෙන කියලා. හැබැයි මෙතන ගිටාර්ස් ගානක් තිබ්බා. මම ඊට කලින් දවසේ ඇවිල්ලා ගිටාර් එකක් බැලුවා මොකද්ද ගන්න ඕනේ කියලා. ඉතින් මට යම අයිඩියා ගන්න දෙන්න මම ඇවිල්ලා බලලා ගියා. එක ප්‍රයිස් රේන්ජ් එකේ ගිටාර්ස් මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. සෑහෙන ගිටාර්ස් තෝගයක් තියෙනවා. ඉතින් මේක තියෙන්නේ පයාගල ගාලු පාරයිනෙම මේ ෂොප් එක. ඉතින් තාත්තත් ඇවිල්ලා දැන් ওই ගිටාර්ස් බැලුවා. මං එදා බල්ලා ගිටාර් එක වන් තාත්තට පෙන්නුවසෙන් ඇවිල්ලා එයා ඒ ගිටාර් එක බලනවා. ඉතින් මම කලින් දවසේ ඇවිල්ලා බල්ලාගේ ගිටාර්ස් එක. ඉතින් එයා ඇවිල්ලා පොඩ්ඩක් චෙක් කරමු. ඉතින් එයාට ගිටාර්ස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එයා ගිටාර් ගහන කෙනෙක්. ඉතින් බලමු ඔන්න කොහොම තමයි වෙන්නේ. දිගටම ඉන්න මොකද වෙන්නේ කියලා බලමු. මොන ගිටාර් එකද ගන්න කියලා අපි බලමු. ඉතින් එතන ගිටාර් ටික බල්ලි වෙලා අපි ආවා සල්ලි ගන්න. මේ දැන් සල්ලි ගන්න යනවා. මොකද ඒ සල්ලි තිබ්බේ නැහැ. ඉතින් මේ වෙලාවේ මම තීරණය කරා ගන්න ගිටාර් එකපාර හොඳම ගිටාර් එකක් ගන්න උම්මනා හින්දා ටිකක් හොඳ ගිටාර් එකකට යනවා කියලා. ඉතින් දැන් බඩු තියෙනවා. එතනදී තාත්තත් Yamaha FT10 එකකට මම යන් කියන්නේ. ඒ ගිටාර් එක මරු. ඉතින් බලමු. ඒ ගන්න ගිය වෙන ගිටාර් එකක් දැන් ගන්නේ Yamaha එක. යා ඇතුළට යනකොට අපි කලින් බල්ලගේ ගිටාර් එකේ ඒගොල්ලන්ගේ ස්ටොක් තියෙනවා කියලා ඒ වෙනකොටත් ඒගොල්ලෝ අපිට පල්ලයට අලුත් ගිටාර් එකක් පැකින් පිට ගෙනාවු එකක් පෙන්වන්න ගත්තා. මොකද අපි ඒක බල්ලා ගියේ හින්දා ඒ ගිටාර් එකට වැඩිය Yamaha එකටම යනවා කියපින්ද ඉතින් අපි තීරණය කරා Yamaha එකටම යන්න කියලා. මොකද මේ ඒ ගිටාර් එකට ඉතින් අර ගිටාර් එක ටිකක් පර්ෆෝමන්ස් අතින් හොඳ හින්දා ඒ හින්දා ඉතින් අපි තීරණය කරා Yamaha එකටම යනවා කියලා. ඉතින් Yamaha ගිටාර් එක තමයි අපි දැන් මේ බලන්න හදන්නේ. ඉතින් ඒව ගහන්න කරන්න දුන්නෙත් නෑ. ඒක වෙනම ඒගොල්ලෝ කිව්වා මේ ගහන්න කරන්න බෑ. ගන්න ඕම නම් විතරයි පැකින් කඩලා දෙන්න පුළුවන්. අනිත් ගිටාර්ස් වගේ නෙමෙයි. ගිටාර් එක අපිට චෙක් කරලා බලලා ගන්නත් බෑ කියලා. ගන්න ඕම නම් චෙක් කරලා බලන්න පුළුවන් කියන එක. ඉතින් මේ තියෙන ඒ ගිටාර් එක නෙමෙයි. මේ තියෙන අපි කලින් බලපු ගිටාර් එක. අර දැන් අරගෙන ආවේ Yamaha ගිටාර් එක. ඉතින් මොන ගිටාර් එක තිබ්බත් ඉතින් Yamaha එකටම තමයි හිත ගියේ. ඒගොල්ලෝ කිව්ව විදිහට ඉතින් පැකින් එක කඩලා දුන්නා. අපිට ගහලා බලන්න හම්බුනේ. අපි ගන්න ඕමයි කියපින්ද විතරමයි ඒගොල්ලෝ අපිට ගහලා බලලා චෙක් කරලා බලලා කියන්න දුන්නේ. ඉතින් Yamaha ගිටාර් එකක් අතට ගත්තට පස්සේ වෙන ගිටාර්ස් වගේ නෙමෙයි. හරිම සෑහළුයි. මාර කම්ෆර්ටබල් ගතියක් තියෙනවා. ඉතින් මමත්
අතට අරන් බැලුවා. ඉතින් ටිකක් එහෙට මෙහෙට ඉතින් මටත් මාර මතට සැහැල්ලුවක් දැනුණා. ඉතින් ඒ වගේම අර ගහන්න පුරුදු වෙන කෙනෙක් ඉඳි මට ගිටාර්ස් ගහන්න තරම්ම බෑ. ඉතින් ගිටාර් පුරුදු වෙන කෙනෙක් විදිහට ඉතින් මම හිතුවා යමහයකට යන එක තමයි මේලා හොඳම දේ කියලා. ඉතින් යමහයක අතන තාත්තා ඉතින් සින්දුවක් ගහනු. ඉතින් ඒ අනිවාර්යෙන් ගහන සින්දුවක් දෙකක් තියෙන හැමදාම උදේට එමත් යා ගිටාර්ස් ගහන. මම කලින් වීඩියෝ එකෙත් ඕලට පොඩි ක්ලිප් එකක් තිබ්බා ගිටාර් ගහන වීඩියෝ කෑල්ලක්. දෙන්න. ඉතින් ඔක්කොම ඉවර වෙලා මම කිව්වා තාත්තට සල්ලි දෙන්න. ගිටාර් එක ඉතින් අපි යමහා ගිටාර් එක තමයි දැන් මේ ගත්තේ. ඉතින් මේක පළවෙනි මං ගත්ත ගිටාර් එක. ඇත්තටම ඉතින් සතුටුයි. මොකද හොඳ ගිටාර් එකක් ගත්තා. ගන්න ගිටාර් එකදී අපි හොඳ ගිටාර් එකක් ගන්න පැනේදී ඉතින් ඔන්න ගිටාර් එක දැන් මේ අරගත්තා. අරගෙන අපි දැන් ෂොප් එකෙන් යනවා ගෙදරට. ගෙදරට ගිහින් බලමු ඊටු ටික මොකද වෙන්නේ කියලා. කොහොමද ගත්ත ගමන් අනිවාර්යෙන් තාත්තා ගෙදරට ගිය ගමන්ම ගිටාර් එක අරගෙන සෙල්ලම් කරන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය තමයි අද ෂොප් එකේ දේවල් වුනේ. ගිටාර් එක ගත්තා. ගිටාර් එක ගත්තයි කියලා කිව්වා. ගිටාර් එක ගත්තා. ඉතින් අපි ගිටාර් එක අරන් ගෙදරට ආවා. ඉතින් මං කිව්වා වගේම ගියාපුවම තාත්තගේ වැඩේ ඉතින් ගිටාර් එක පෙට්ටියෙන් අන්ලොක් කරලා ඉවරලා ගිටාර් එක ගහන්න ගත්තා. ඉතින් එයා ගිටාර එක අරගෙන ආවා ගෙදර. වෙන තාත්තා ගහනවා ගිටාර එක වෙයි. එයාගේ ගිටාර් දෙක දෙපැත්තේ තියෙනවා. ඔය ඉතින් ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. මූලිකව රාජකාරිය වුණේ ගිහිල්ලා හිත ඉඳපු ගිටාර එක අරගෙන එන්න එක. ඒකත් අරගෙන ආවා. ඉතින් සතුටුයි ගත්ත පළවෙනි ගිටාර් එක. හොඳ ගිටාර් එකක් ගන්න පුළුවන් වෙච්ච එක. ඉතින් එහෙනම් තව අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයගලන්ට ජය වේවා.